අද නගින්න හදන්නේ සම්පත්තයි ගේ පිටිපස්සේ තියෙන කන්ද. ලේසි නෑ ඒකට යන්න තියෙන විදිහට. ඒ කෑල්ලක් දිගේ ගිහිල්ලා එන කන්දක් නගින්න තියෙන මැටවලින් පැනලා අපි දෙන්නත් ඉතින් හති දාගෙන ඒ කන්ද නැග්ගා. මොකද ඉතින් කන්ද නැග්ගා වගේ නෙමෙයි උඩට ගියාම මාර ලස්සනයි කියලා අපි දන්නවා. කාන්ද උඩ තියෙන මාර බුලගක් ගෑ. එළ උඩට නගින්න තමයි අමාරු. නැග්ගට පස්සේ මාර ලස්සනයි. කාන්ද ටික පේනවා වටේටම. කාන්ද උඩ ඉඳන් බලනකොට පේනවා දුර ඈත ඉඳන් එන වැහි වලාකුළු ටික. ඔබ බලන්න ඉස්සරහට වැස්ස සෙට් වෙන හැටි කොහොමද කියලා. මේ ඉන්නේ චූටි කුකු. එයාත් ආපිත් එක්ක කන්ද උඩට. මේ දින අවිස්සෑල්නේ. අවිස්සෑල්ට වහිනවා. එතකොට දැන් දෙහිවෙට්ට හරියටත් වහිනවා වෙන්න ඕනේ. මේ පැත්තම කොහෙද උඩ? මේ පැත්ත රත්නපුර පැත්තට යන පාරනේ දැන් ওই ටික. ටයිම් ලැප්ස් එකක් ගන්න පුළුවන් වුණා. ඒක හන්දා පුළුවන් බලා ගන්න කොහොමද ඒ බලාකුළු ටික ආවේ කියලා. ඒ වගේම වැස්ස වැහලා ඉවරනාට පස්සේ ලස්සන දේ දුන්නා පාලා දෙම මෙන්න මේ වගේ. අපි